සුපිරි ක්‍රියාදාම නළුවෙක් වෙන ජේසන් ස්ටැතම්ගේ අලුත්ම සිනමාපටය. ජේසන් ස්ටැතම් කිව්වම ක්‍රියාදාම ෆිල්ම් බලන ඕන කෙනෙක් මෙයාව දන්නවා. ද ට්‍රාන්ස්පෝර්ටර් ෆිල්ම් සෙට් එකෙන් තමයි මෙයා හැමෝම අඳුරන චරිතයක් වුණේ. ඊට පස්සේ ද මෙකැනික්, ද මෙග්, රෑත් ඔෆ් මෑන්, ද බී කීපර් වගේම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් සෙට් එකටත් මෙයාට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. හැබැයි පහුගිය කාලේ නම් ජේසන්ට එච්චර හොඳ කාලයක් උනේ නෑ. මෙයාගේ නිකුත් වුණ ෆිල්ම් බොහොමයක් එකම අච්චුවේව වුණ නිසා ගොඩක් ෆිල්ම් අසාර්ථක වුණා. ඉතින් මේ ෂෙල්ටර් චිත්‍රපටයන ටිකක් වෙනස් ආකාරය එකක්. මොකද මේක ක්‍රියාදාම වුණාට ජේසන්ගේ අනිත් චිත්‍රපටවලට වඩා අඩු ක්‍රියාදාම සහ සාමාන්‍ය මට්ටමේ හොඳ කතාවක් තියෙනවා. මේක මේ වෙද්දි IMDb 6.4ක හොඳ අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රික් රෝමන් වෝ විසින්. ඒ වගේම ජේසන් ස්ටැතම්, ජොන් ෆ්‍රිඩ්බර්ග්, බ්‍රෙන්ඩන් බොයා, ජොන් බර්ග් සහ ග්‍රෙග් සිල්වර්මන් යන අය තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ජේසන්ට අමතරව බිල් නයිගි, නයොමි ඇකි සහ බෝඩි රේ බ්‍රෙත්නෙක් මේකේ ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වනවා. වෙන මයිකල් මේසන් කියන්නේ කාවවත් ආශ්‍රයක් නැති තමන්ගේ බලු සුරතලෙක් එක්ක මිතරක් ඉන්න කෙනෙක්. සතියකට සැරයක් බෝට්ටුවකින් කලමනා ටිකක් ගෙනත් දෙන්න වෙලාව හැරින්ද අනිත් කිසිම වෙලාවකට මෙයාට මිනිස් පුලුටක් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි හැමදාම මේ බෝට්ටුවේ එන ගෑනු ළමෙක් නිසා මේසන්ට ලොව ප්‍රබලම සංවිධානයක් වෙන M16 හෙවත් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය එක්ක පැටලෙන්න වෙනවා. ඉතින් තනි මිනිසෙක් සහ ප්‍රබල රහස් ඔත්තු සේවයක් අතර ද්වන්ද සැටනෙන් කාට මොකක් වෙයිද කියලා දැනගන්න ඕන නම් ඔයාලට මේක බලන්නම වෙනවා. එහෙනම් මටත් යන්න වෙලාව හරි. ඔයාලා මේක බලලා කමෙන්ටුවක් දාන්න. ආපහු හමු වෙමු.